හලෝ ඉතින් කොහොමද යාළුවනේ මං අද ඉතින් අරන් එනවා වීකෙන්ඩ් එකේ අපි කොහොමද ගත කරේ කියන වීඩියෝ එකක්. දැන් උදේම නැගිටලා සුදු මහත්තයාව චුට්ටක් හුරතල් කරලා දැන් මං හදන්න යන්නේ අපේ උදේ කෑම ටික. චූටි මැණික නම් ඉතින් අතෙන් බිමට බහින්න පොඩ්ඩක්වත් කැමති නෑ. කොහොම හරි ඉතින් උදේ කෑම හදන්නත් එපයි. මේ ඉතින් කෑම එකත් හදලා ඉත් කෑවා. ඊට පස්සේ හදන්නේ චූටි පැටව් දෙන්නට කෑම කවන්න. අපේ නොවී බබා නම් කෑම කන්න චුට්ටක්වත්ම කැමති නෑ ඉතින්. කොහොම අමාරුවෙන් කටක් දෙකක් කවලා මහා ලොකු වැඩක් කරා වගේ තමයි ඉතින් දැන් උඩ පනින්නේ. ඈත දුරක පිපෙනා රුව දැසට හමු නොවෙනා කෝලනි හඩ වදිනා මුදු සීත ගුණය දැනුණා මේ කිවිවරු කියනා වනමල දැයි සිතුනා මන්දිර සඳලු තලසලු පිරිසත රක්කොන රන්සර වෙයින රඟ හල තුල ඉසී. ඉතින් මට චූටි බබාලා දෙන්නෙක් ඉන්නවනේ. අපේ ගෙදර ප්‍රධානම රාජකාරිය තමයි මේගොල්ලන්ට කෑම කවන එක. මොකද දෙන්නම එක වගේ කෑම කන්න චුට්ටක්වත් කැමති නැති නිසා. මේගොල්ලන්ට කෑම කවලා ඉවර වෙලා අපි පොඩි ගමනක් යන්නයි හදන්නේ ඉතින්. එන්නකෝ යන්න අපිත් එක්ක. දෙන්නගේ වැඩි ඉවර කළා ඉතින් ගමන යන්න පිටත් වෙද්දී චුට්ටක් පරක්කු වුණා. කොහොම හරි වීකෙන්ඩ් එකේ අපි ඉතින් මේ ගමන යනවා ගොඩාක් වෙලාවට. ගොඩාක් අය නම් තැන දන්නවත් ඇති. මේ යන්නේ අපි නවගම පත්තිනි දේවාලෙට. හස්බන්ඩ් නිවාඩු තියෙන ගොඩාක් දවස්වලට අපි ඉතින් ළමයි දෙන්නත් එක්ක එහෙ යනවා. දැන් ඉතින් අපි හෙට ආවා. චූටි වැස්සක් යන නිසා අපේ නොවී බබා ඔය වැස්සෙන් බැරින තමා ඔළුවට අත තියාගෙන දුවන්නේ. සිදිනෝන එයාත් නිවාඩු දවස්වල කොහේ හරි ඇවිදින්න හරිම කැමති. මොකද අපි අපේ ගමේ නෙමේ දැනට ඉන්නේ. මෙහෙම එළියට එන දවස් නොවී බබාට නම් ගොඩාක් සතුටුයි ඉතින්. අනේ
තාත්තේ පුතා එන්න. අපි එන අනිත් හැම දවසකම මෙහි ගොඩාක් පියෙන්නේ නොසෙනඟ. ඒත් අද ගොඩක් අඩුයි. මම හිතන්නේ අපි හවස් ගේ නිසා වෙන්න ඇති. ඒ නිසා නිදහසේ වැඳගෙන අපි ඉතින් ගෙදර යන්නයි මේ හදන්නේ. අපේ චූටි මැනික පළතුරු වට්ටියකට ඉතින් ඔන්න අත ගහලා. බලන්නකෝ හුරතලේ ඉතින්. අනේ තාත්තේ පුතා එන්න. තාත්ති ගෙදර ඉන්න දවසට තාත්තා ළඟින් චුට්ටක්වත් හෙල්ලෙන්න නුයි බබා නම් චුට්ටක්වත් කැමති නෑ. පේනවනේ ඉතින්. ගෙදර ඇවිල්ලා වොෂ් එකක් එහෙම දාලා හවසට මට තියෙන අනිත් ලොකුම වැඩේ තමයි අපේ නුයි බබාගේ කොණ්ඩේ තෙල් ගාන එක. මොකද එයාගේ කොණ්ඩේ කර්ලි. ඉතින් මේ පොකටු කොණ්ඩේ තෙල් ගාන්න ඕනේ අනිවාර්යෙන්. මොකද නැත්තම් ගැට වෙනවා. එයාත් ඒ වැඩේට හරිම කැමතියි. මෙයා කොණ්ඩේ අපි 3 පාරක් විතර කැපුවා. ඒත් ওই විදිහට තමයි කොණ්ඩේ කර්ලි ආවේ. ඒ කොණ්ඩේට එයාගේ තාත්තා නම් හරිම කැමතියි. ඉතින් හැමදාම හවසට කොණ්ඩේ තෙල් ගාලා ඊරෙනකොට එයාත් කැමතියි. ඈත දුරක පිපෙනා රුව දැසට හමු නොවෙනා කෝලනි හඬ වදිනා මුදු සීත ගුණය දැනුණා මේ කිවිවරු කියනා වනමල දැයි සිතුනා ඊළඟට ඉතින් මට තියෙන අවසාන වැඩේ තමයි රෑට කෑම හදලා බබාලට කෑම කවන එක. ඉතින් අද දවස ගෙවුනේ ඔන්න ඔහොමයි. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙනකන් සතුටින් පරිස්සමින් ආදරයෙන් ඉන්න. ඒ වගේම සුබ සතියන්තයක් වේවා.